ඔයා ප්‍රෙඩේටර් ෆෑන් කෙනෙක් නම් මේ වෙනකොටත් දන්නවා ඇති. නොවැම්බර් 7 වෙනිදාට ප්‍රෙඩේටර් බෑඩ්ලෑන්ඩ්ස් කියලා අලුත්ම මූවි එකක් දැක බලා ගන්න ලැබෙනවා කියන එක. මේ වෙනකොට තියෙන ඇත්තම ප්‍රශ්නය තමයි මේ මූවි එක අපි කලින් දැකපු ප්‍රෙඩේටර් මූවිස් වලට වඩා හොඳ එකක් වෙයිද නරක එකක් වෙයිද කියන එක. මෙහෙමයි කෙටියෙන්ම කිව්වොත් අපි හැමෝම ප්‍රෙඩේටර් මූවිස් කියලා බැලුවේ R-rated movies රැසක්. ඉතින් R-rated කියලා කියන්නේ අපි බලාපොරොත්තු වෙන violence, blood වගේ දේවල් අපිට ගොඩක් දැක බලා ගන්න ලැබුණා. හැබැයි මේ මූවි එකේ තියෙන විශේෂත්වය තමයි අපි කලින් වගේ දැකපු R-rated movies විදියට නෙමෙයි මේ මූවි එක රිලීස් වෙන්නේ. ඒක නිසා අපිට violence වගේ දේවල් ගොඩක් අඩුවෙන් තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. ඒ වුණත් දැනට තියෙන තොරතුරුත් එක්ක මේ මූවි එකේ violence තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඔයාලා මතක තියාගන්න මේ මූවි එක R-rated මූවි එකක් නෙමෙයි. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන ගොඩක් දරුණු දේවල් මේ මූවි එකේදී දැක බලා ගන්න ලැබෙන එකක් නැහැ. Predator fan කෙනෙක් විදියට මේ අලුත්ම Predator මූවි එක ගැන මම දකින නෙගටිව් දෙයක් තමයි මේක. ඉතින් ඔයාලා මේක ගැන මොකද හිතන්නේ? කොහොම හරි මේ අලුතෙන් එන්න යන Predator Badlands මූවි එකට ෆයිනල් ට්‍රේලර් එක මේ විදිහට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ ෆයිනල් ට්‍රේලර් එක තුලින් අපි කලින් කිසිම ට්‍රේලර් එකකින් නොදකපු ගොඩක් ඩීටේල්ස් රිවීල් කරලා තියෙනවා. ඉතින් ඒ හැම ඩීටේල් එකක් එක්කම Predator Badlands මූවි එක මොන වගේ මූවි එකක් වේද කියලා තමයි අද බ්‍රේක්ඩවුන් එකෙන් කතා කරන්න යන්නේ. රයිට්. එහෙනම් අපි යමු Predator Badlands මූවි එකේ ෆයිනල් ට්‍රේලර් එක බ්‍රේක්ඩවුන් කරන්න. ඉතින් මේ ට්‍රේලර් එක පටන් ගත්ත ගමන් අපිට පෙන්වන්නේ මේ කතාවේ ප්‍රධානතම කැරක්ටර් එක වෙන ඩෙක් කියන කැරක්ටර් එක එයාගේ වෙහිකල් එක වගේ තියෙන පොඩ් එකකින් මේ ෆොරස්ට් එක මැද්දට කඩාගෙන වැටෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙයාගේ ග්ලාස් එකේ මොකක්ම හරි දෙයකින් වෙච්ච ඇටැක් එකක් නිසා තමයි මෙයා මේ විදිහට මේ ෆොරස්ට් එකට කඩාගෙන වැටෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් දැකපු ට්‍රේලර්ස් වලදී පවා මෙයා මේ ෆොරස්ට් එකේ ඉද්දි විවිධ ක්‍රීචර්ස්ලත් එක්ක ෆයිට් කරා කියලා. ඉතින් මේ ෆොරස්ට් එකට මෙයා එන්න යනම මොහොතේදී තමයි මේ විදිහට යම්කිසි ක්‍රීචර් කෙනෙක් මෙයාට ඇටැක් කරලා ඒක ප්‍රතිඵලයක් විදිහට මෙයා මේ කඩාගෙන වැටෙන්නේ. ඒ වගේම මෙතන තියෙන අනිත් දේ මෙයා මේ විදිහට තමන්ගේ වෙහිකල් එකෙන් කඩාගෙන වැටුණාට පස්සේ මෙයා හරිම කේන්තියෙන් කෑ ගහනවා කියලා අපිට පේන්න තියෙනවා. ඉතින් මෙතනදී තියෙන විශේෂත්වය තමයි අපි කලින් දැකපු ප්‍රෙඩේටර්ස්ලට මොකක්ම හරි කරදරයක් සිද්ධ වුණාම එයාලා එක පාරටම මේ විදිහට කෑ ගහන්නේ නැහැ. එයාලා හරිම ඉවසීමෙන් මේ සිද්ධ වෙච්ච දේ ගැන හොඳට හොයලා බලනවා. මෙයා මෙතනදී තමන් අසාර්ථක වුණා කියන දේත් එක්ක කේන්තියෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් මේකෙන් පැහැදිලි වෙන දේ තමයි මෙයා අපි කලින් දැකපු ප්‍රෙඩේටර්ස්ලට වඩා යංගර් ඒජ් එකක පහු වෙන කෙනෙක් කියන එක. ඉතින් එයාගේ මේ වයසත් එක්ක තමයි එයා මේ විදිහට හරිම කේන්තියෙන් හැසිරෙන්නේ. ඊළඟ සීන් එකේදී අපිට අලුත්ම බෑග්ග්‍රවුන්ඩ් එකක් පෙන්වලා තියෙනවා. ඉතින් මේ පැත්තේ තියෙන මේ මවුන්ටන්ස් වගේ දේවල් දැක්කහම ඔයාලට අපි මීට කලින් දැකපු Killer of Killers කියන මූවි එකේම මතක් වෙන්නේ නැති. ඉතින් ඒ අනුව පැහැදිලි වෙන දේ තමයි බොහෝ දුරට මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් පෙන්වන්නේ ප්‍රෙඩේටර්ස් ලගේ මවුග්‍රහ ලෝකයේ වෙන යවුචා ප්‍රයිම් එක වෙන්න පුළුවන්. ඉතින් මේ යවුචා ප්‍රයිම් එක කියලා කියන්නේ අපි මේ දකින ප්‍රෙඩේටර්ස් ලගේ නිජබිම විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලගේ මේ ප්ලැනට් එක තුල තමයි අපි දැකපු සෑම ප්‍රෙඩේටර් කෙනෙක්ගෙම ආරම්භය දැක බලා ගන්න ලැබුණේ. ඒ වගේම එයාලා ජීවත් වුණේ කොහොමද? එයාලගේ රෑන්ක්ස් අප් කරගත්තේ කොහොමද? එයාලගේ සමාජ පසුබිම කොයි වගේද කියන එක යවුචා ප්‍රයිම්. ඒ කියන්නේ මෙයාලගේ ප්ලැනට් එක තුලින් අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මම මේ කිව්ව රෑන්ක්ස් මේ ප්ලැනට් එක මොකක්ද? මෙයාලගේ සමාජ පසුබිම මොන වගේද කියලා මේ රිවිව් එකෙන් හරිම පැහැදිලිව මම පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට අඬු හතරක් තියෙන බූවල්ෙක් වගේ සත්වෙක් මේ ෆොරස්ට් එක තුලින් එනවා පෙන්නලා තියෙනවා. ඉතින් මේ බොහෝ දුරට අලුත්ම ක්‍රීචර් කෙනෙක් විදියට ඉන්න ඔක්ටොපස් කෙනෙක්ට සමාන කැරක්ටරයක් වෙන්න පුළුවන්. හැබැයි මෙයා මේ ගස්වල යන විදියත් එක්ක මෙයා අපි දැකපු වානරයෝ විදියටත් මෙයා හැසිරෙනවා කියන එක තවදුරටත් තහවුරු වෙනවා. ඉතින් සමහර විට අපි දන්න මේ මිනිස් ලෝකයේ ජීවත් වෙන බූවල්ලෝ ඒ වගේම වානරයෝ වගේ සත්ත්වයන්ගේ DNA මික්ස් වෙච්ච ඒ හැඩරුවට සමාන වෙනම ක්‍රීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ට්‍රේලර් එක මුලදීම අපිට කියන්නේ මේ කතාවේ ප්‍රධානතම කැරක්ටර් වෙන ඩෙක් කියන ප්‍රෙඩේටර් මේ ඇතුළු වෙලා තියෙන්නේ මේ යුනිවර්ස් එකෙන්ම තියෙන ඩේන්ජරස්ම ප්ලැනට් එකට කියලා කියනවා. ඉතින් ඒකට හේතුව තමයි අපි මේ දකින විවිධ ක්‍රීචර්ස්ලා වෙන්න පුළුවන්. ඒ වගේම මේ ග්‍රහලෝකයේ ජීවත් වෙන විවිධ සත්ත්වයන්ගෙන් මේ ග්‍රහලෝකයට පිටතින් පැමිණෙන අයට එල්ල වෙන ප්‍රහාර නිසා වෙන්න පුළුවන්. ඊළඟට තවත් අලුත් ක්‍රීචර් කෙනෙක් විදියට එලිෆන්ට් කෙනෙක්ට සමාන ක්‍රීචර් කෙනෙක්ව පෙන්වලා තියෙනවා. ඉතින් මෙයාගේ මේ තියෙන හොඬවැල වගේ අවයවයත් එක්ක අපිට පැහැදිලි වෙන දේ තමයි මෙයාගේ මේ දෙපැත්තෙන් තියෙන කන් වගේ දෙකත් එක්ක එයාට ඒ දෙක හකුලවද්දි තමන්ගේ මේ හොඬවල වගේ තියෙන දේත් හකුලවන්න පුළුවන් කියන එක. ඒ වගේම තමයි මෙයාගේ මේ කන් දෙක වගේ අවයව දෙක එක්හසු කරද්දි ඒ හොඬවල ඇතුළට
ඇතුළට ගිහිල්ලා මෙයාගේ මේ එලිෆන්ට් එකක් වගේ තිබ්බ ලුක් එක අපි දකින රයිනෝ කෙනෙක්ට සමාන වෙන විදියට චේන්ජ් වෙනවා. ඉතින් මෙතනදී පැහැදිලි වෙන දේ තමයි මෙයා එලිෆන්ට් කෙනෙක් විදියට මෙයාගේ නේචර් එක තියාගත්තට ආම එකක් විදියට මෙයාට තියෙන ආවරණයක් විදියට මේ රයිනෝ කෙනෙක් වගේ ස්වරූපය මෙයාට ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒක නිසා මෙයා ගොඩක් ශක්තිමත්, හරිම ආක්‍රමණශීලී විදියට හැසිරෙන කැරක්ටර් එකක් වෙන්න පුළුවන්. ඊළඟට අපි කලින් ට්‍රේලර්ස් වලදී දැකපු ටෙරඩන් කෙනෙක්ට සමාන ඩ්‍රැගන් කෙනෙක් වගේ ක්‍රීචර් කෙනෙක්ව පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට මතක ඇති කලින් දැකපු ට්‍රේලර්ස් වලදී මේ ටෙරඩන් වගේ කැරක්ටර් එක ඩෙක්ට ගොඩක් ඇටැක් කළා කියලා. ඊළඟට තවත් අලුත් ක්‍රීචර් කෙනෙක් විදියට වෙනමම ශාකයක් වගේ දෙයක් පෙන්නලා තියෙනවා. ඉතින් ඔයාලට ඒලියන් කවර්නන්ට් වගේ මූවිස් මතක නම් බ්ලැක් ගූ එක වියත් වුණු විදිය ඔයාලට මතක ඇති. ඉතින් ඔන්න ඔය වගේම ප්ලාන්ට් එකක් තමයි මෙතනදිත් මේ විදියට දැක බලා ගන්න ලැබෙන්නේ. සමහර විට මේ එල්ල කරන කූරු වගේ දේවල් ජීවත් වෙන ඕනම කෙනෙක්ට විෂ සහිත වෙන්න පුළුවන්. කොහොම හරි මේ විෂ වගේ දෙයක් එක්ක ඩෙකින කැරක්ටර් එක මූවි එක තුලදී වීක් වෙනවා වුණත් අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට අපි කලින් ඒලියන් මූවිස් වලදී දැකපු කෝපරේෂන් එකක් වෙන වේලන් යුටානි එකේ සින්තටික් කෙනෙක්ව පෙන්නලා තියෙනවා. ඉතින් මෙයාව ටියා කියන නමින් තමයි අපිට හඳුන්වලා දීලා තියෙන්නේ. මේ මූවි එක තුල අපි මෙතෙක් දැකපු තොරතුරු වලට අනුව ඩෙක් එක්ක එකට ටීම් අප් වෙලා කටයුතු කරන සින්තටික් තමයි ටියා කියලා කියන්නේ. ඉතින් මම මෙහෙම කියන්න හේතුව තමයි මේ ට්‍රේලර් එකට කලින් නිකුත් වුණු විවිධ තොරතුරු වලදී මේ ටියා කියන සින්තටික්ට ට්වින් සිස්ටර් කෙනෙක් ඉන්නවා කියලා රිවීල් කරලා තිබුණා. ඉතින් ඒ ට්වින් සිස්ටර් මොන වගේද කියලා අපිට මේ ට්‍රේලර් එකේ අන්තිමට වගේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් එයාව හඳුන්වලා තියෙන නම තමයි ටෙසා කියලා කියන්නේ. ඊළඟ සීන් එක ගොඩක් විශේෂ සීන් එකක් වෙනවා. ඒකට හේතුව තමයි Predator Badlands movie එක වෙනුවෙන් නිකුත් වුණු ගොඩක් ට්‍රේලර්ස් වලදී white color dreadlocks තියෙන Predator කෙනෙක් පෙන්වලා තිබුණා. ඒ වගේම මෙයා හැසිරෙන විදිය, මෙයාගේ body language එකත් එක්ක, මෙයා ඉන්න විදියත් එක්ක මෙයා බොහෝ දුරට elder කෙනෙක්, එහෙම නැත්නම් clan leader කෙනෙක් වෙන්න ලොකු possibility එකක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි කලින් ට්‍රේලර්ස් වලදී අපිට දැක බලා ගන්න ලැබුණේ අපේ මේ ඩෙක් කියන කැරක්ටර් එක සහ මේ white dreadlocks තියෙන කැරක්ටර් එක විතරයි. ඒ අනුව අපිට Predators ලා දෙන්නෙක් විතරයි දැක බලා ගන්න ලැබුණේ. හැබැයි මම ඔයාලට අරගෙන ආපු ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකේදී ඔයාලට කියලා තිබුණා Predators ලා දෙන්නෙක්ට අමතරව Predators ලා කිහිප දෙනෙක් උනත් මේ මූවි එකේදී දැක බලා ගන්න ලැබෙයි කියන එක. ඉතින් ඒක තවදුරටත් තහවුරු කරගෙනම තවදුරටත් Predators ලා එකතු කරගෙන තියනවා කියලා අපිට රිවීල් කරලා තියෙනවා. ඉතින් කොහොම හරි දැනට දෙන තවත් තොරතුරු වලට අනුව මේ ඉන්නේ එක ෆැමිලි එකක් කියලා රිවීල් කරලා තියෙනවා. මෙහෙමයි. ඩෙක් කියන කැරක්ටර් එකේ එල්ඩර් බ්‍රදර් තමයි මේ ඉන්නේ. ඒ වගේම මේ ඉන්නේ ඩෙක් කියන කැරක්ටර් එකේ ෆාදර් කියලාත් මේ වෙනකොට විවිධ තොරතුරු ඔස්සේ හෙළිදරව් කරලා තියෙනවා. හැබැයි මේ එක තොරතුරක්වත් අපිට ඔෆිෂියල් විදියට අරගන්න බෑ. ඉතින් ඒක නිසා මේ white dreadlocks තියෙන්නේ clan leader කෙනෙක් කියලා අපි හිතමු. ඒ වගේම මේ ඉන්නේ එයාගේ අනට පිටින් යන තවත් predator කෙනෙක් කියලා අපි හිතමු. හැබැයි මේ මොන වුණත් මම මේ කිව්ව නිවුස් එකත් ඔයාලා මතක තියාගෙන ඉන්න. කොහොම හරි මෙයාලා මේ ෆයිට් කරන විදියත් එක්ක, මෙයාලා මේ හැසිරෙන විදියත් එක්ක යම්කිසි විදියකින් ඩෙක් කියන predators සහ මේ අනෙක් predator අතර මතවාදයක් තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මෙහෙමයි. මෙතනට දාන්න පුළුවන් එකම තීරිය දැන් අපිට බොහෝ දුරට අර මම කිව්ව කලින් නිවුස් එකත් එක්ක මේක නිකන් ෆැමිලි ඩ්‍රාමා එකක් විදියට අපිට දකින්න පුළුවන්. හැබැයි ඇයි මේ විදියට predators ලගේ ෆැමිලි එකක් ෆයිට් කරගන්නේ කියලා ගැටලුවක් මතුවෙනවා. මෙහෙමයි. මේ ගැටලුව පැත්තට හැරුණොත් Black Panther vs Predator කියලා වෙනම කොමික් ඉෂුව එකක් අපිට දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් ඕකෙදි රොයල් ෆැමිලි එකක ඉන්න තරුණ Predator princess ලා දෙන්නෙක් එක්ක වෙන කතාවක් දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මට හිතන විදියට අපි මේ මූවි එකේදී දැක බලා ගන්න යන්නේ සාමාන්‍ය Predators ලා නෙමෙයි. යම්කිසි විදියක රොයල් ෆැමිලි එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ විදියට මම අර කලින් කිව්ව නිවුස් එකත් එක්ක මේ ඉන්න මෙයාලගේ ෆාදර් නම් මෙයා විසින් යම්කිසි විදියක පනිෂ්මන්ට් එකක් එක්ක අලුත් එක්සර්සයිස් එකක් මෙයාලට ලබා දීලා තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රතිඵලයක් විදියට මෙයාලව යුනිවර්ස් එකේ තියෙන භයානකම ප්ලැනට් එකට එවලා එයාලා ආයෙමත් එයාලගේ ක්ලෑන් එක තුල ගෞරවය, මේ ක්ලෑන් එක තුල ජීවත් වෙන්න වටිනවා කියන දේ උපයා ගන්න තමයි එයාලා මේ විදියට ප්ලැනට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මම අර ඔයාලට කිව්වනේ මේ රොයල් ෆැමිලි කතාවක් මට හිතෙන විදියට මේ බ්‍රදර්ස්ලා දෙන්නගෙන් මේ ප්ලැනට් එකේ සර්වයිව් වෙන්න සමත් වෙන කෙනා ඊළඟ මේ ලීඩර් වෙන්න සුදුසුයි කියලා අපිට හිතන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ දෙයක් තීරණය කරන්න මේ දෙන්නව මේ ප්ලැනට් එකට එවලා තියනවා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ ලීඩර් වගේ කැරක්ටර් එකෙන් අපේ ඩෙක්ව බේරගන්න මේ කැරක්ටර් එක ෆයිට් කරනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔය වගේ possibilities ගොඩක් අපිට මෙයාලගේ මේ ෆයිට් එකත් එක්ක නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා බලයි මේ කිව්වා වගේ royal family මේ predators ලාට තියෙනවද? එහෙම නැත්නම් මේ leaders ලා මෙයාලට ඉන්නවද? ඔය වගේ ගොඩක් දේවල් ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් predators ලාගේ law එක ගත්තාම predator king කෙනෙක් ඉඳලා තියෙනවා,
ක්වීන් කෙනෙක් ඉඳලා තියෙනවා, ප්‍රින්සස්ලා ඉඳලා තියෙනවා, ක්ලෑන් ලීඩර්ස්ලා ඉඳලා තියෙනවා. ඔය වගේ ගොඩක් අය ඉඳලා තියෙනවා. ඉතින් මේ ප්‍රෙඩේටර් කිං කියන්නේ කවුද? මෙයාලගේ සමාජ පසුබිම මේ ක්වීන්, කිං, ඒ වගේම ක්ලෑන් ලීඩර් වගේ බෙදලා තියන්නේ කොහොමද කියලා මෙන්න මේ වගේ රිව්ස් වලින් ඔයාලට මම මේ විදිහත් පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට දැනට දෙන තොරතුරුත් එක්ක මේ මූවි එක තුල දැක බලා ගන්න ලැබෙන ප්‍රධානතම ජයන්ට් කැරක්ටර් එක, ඒ වගේම ඩෙක්ට තියෙන ලොකුම අභියෝගයේ විදිහට හඳුන්වන ක්‍රීචර්ව දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් තවමත් මෙයාට ඔෆිෂියලි නේම් එකක් ලබා දීලා නැහැ. තවත් සමහර තැන්වලදී මෙයාව කැලිස් කියලාත් හඳුන්වලා තියෙනවා. කොහොම හරි මේ ක්‍රීචර් ගැන කතා කළොත් ඔයාලට පේනවා ඇති ඩෙක් එක ගත්තාම මෙයාගේ සයිස් එක මෙයා කොච්චර විශාල කෙනෙක්ද කියලා. ඒ වගේම මෙයාගේ මේ දත් පෙළ එක්ක මෙයාගේ මේ මුඛය ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන විදිය බැලුවොත් මෙයාට එක මුඛයකටත් වඩා එක දත් පෙළකටත් වඩා පේලි කිහිපයක්ම තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. ඒ වගේම තමයි මෙයාගේ මේ තියෙන ස්පයික්ස් වගේ දේවලුත් එක්ක වෙනස්ම කැරක්ටරයක් විදියට අපිට ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මෙයාගේ තියෙන සමානාත්මතාව තමයි මෙයාගේ මේ ඉදිරි පාද, ඒ වගේම ඉදිරි අවයවත් එක්ක මෙයාගේ මේ සම්පූර්ණ ශරීරය ගත්තාම අපි දකින කොන් වගේ කැරක්ටර්ස් ළඟ තියෙන බාහිර අපියරන්ස් එකට මෙයා ගොඩක් දුරට සමාන වෙලා තියෙනවා. ඊළඟට බොහෝ දුරට මේ තියෙන්නේ ඩෙක් කියන ප්‍රෙඩේටර් යන අනික් ප්ලැනට් එක වෙන්න පුළුවන්. ඉතින් මේකෙදි තමයි මෙයාට මේ ඉදිරිපත් වෙන්න යන සේරම ත්‍රෙට්ස් දෙක බලා ගන්න ලැබෙන්නේ. ඊළඟට මෙතන තියෙන තවත් විශේෂ දේ තමයි ඔයාට පේනවා ඇති මේ ප්‍රෙඩේටර්ගේ දත්වල එහෙම නැත්නම් මේ අඬු වගේ දේවල් වල පොඩි විශේෂත්වයක් තියෙනවා කියලා. ඒ තමයි මෙයාගේ මේ එක පැත්තක මෙයාගේ දත කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් සමහර විට මෙයාට දුන්නු දඬුවමේ ප්‍රතිඵලයක් විදියට ඒක මාක් කරන්න මෙයාගේ මේ විදියට දත කඩලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්න ඇති ප්‍රෙඩේටර්ස්ලා එයාලගේ විවිධ සිම්බල්ස් පාවිච්චි කරලා විවිධ දේවල් අර්ථකථනය කරනවා කියලා. ඒ වගේම තමයි එයාලගේ රෑන්ක්ස් මාක් කරන්නත් එයාලා මේ විදියට විවිධ සිම්බල්ස් යොදා ගන්නවා කියලා මෙන්න මේ රිවිව් එකේදී ඔයාලට මම මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මෙතනදී අනෙක් ප්‍රෙඩේටර් එලියන් සහ මේ කතාවේ ප්‍රධානතම කැරක්ටර් වෙන ඩෙක් කියන ප්‍රෙඩේටර් මේ ෂිප් එකක් වගේ ඇතුලේ හිර වෙලා ඉන්නවා කියලා තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් සමහර විට මෙයා මේ ප්ලැනට් එක තුල හිර කරලා යනවා කියලාත් අපිට මෙතනදී පොඩි අදහසක් ගන්න පුළුවන්. කොහොම හරි කලින් ට්‍රේලර්ස් වලදී මේ ෂිප් එකෙන් එළිය පවා මේ ප්‍රෙඩේටර්ස්ලා ෆයිට් කරනවා කියලා අපිට දැක බලා ගන්න ලැබුණා. ඒ වගේම ඊළඟට වෙනස්ම ඇන්ඩ්‍රොයිඩ්ස්ලා එහෙම නැත්නම් සින්තටික්ස්ලා විදියට හඳුන්වන්න පුළුවන් එකම කැරක්ටර් එකේ කොපීස් කිහිපයක් විදියට ඉන්න වෙනම ආමි එකක් වගේ කට්ටියක් දැක බලා ගන්න ලැබෙනවා. ඒත් එක්කම එන ටෙසා, ඒ කියන්නේ මම කිව්ව තියා කියන කැරක්ටර් එකේ ට්වින් සින්තටික් කැරක්ටර් එකක් දැක බලා ගන්න ලැබෙනවා. ඉතින් මෙතනදී අපිට ගන්න පුළුවන් ඕවරෝල් අයිඩියා එක තමයි තියා ඩෙක් කියන ප්‍රෙඩේටර් එක සයිඩ් එකක් විදියට වේලෙන් යුටානි කම්පැනි එකේ ටෙසා ඒ වගේම මේ ඇන්ඩ්‍රොයිඩ්ස්ලා කට්ටියත් වෙනම පැති දෙකකට බෙදිලා ෆයිට් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම ඊළඟට මම අර කලින් කිව්ව එලිෆන්ට් වගේ ඉන්න ක්‍රීචර් අපේ ඩෙක් කියන ප්‍රෙඩේටර්ට ඇටැක් කරන්න ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම මෙයා මෙතනදී එලිෆන්ට් කෙනෙක් විදියට රයිනෝ කෙනෙක් විදියටත් මෙයාට ඇටැක් කරන්න ආවත් ඩෙක්ගේ තියෙන මොකක් හරි වෙපන් එකක් නිසා එයාව දෙකට ඉරලා දානවා කියලා අපිට පෙන්නලා තියෙනවා. ඊළඟට මෙතනදී failure means death කියලා කියන්නේ තමන් අසාර්ථක වුණොත් ඔයාට මරණය කියන දේ තමයි මෙතනදී මේ මීන් කරලා තියෙන්නේ. ඉතින් මෙතනින් තවදුරටත් පැහැදිලි වෙනවා අපි මේ දකින younger predator ඇතරම මේ actions වලට එහෙම නැත්නම් මේ adventures වලට ඒ වගේම මේ hunts වලට අලුත් කෙනෙකුත් නෙමෙයි. සමහර විට මෙයා මොකක් හරි මම අර කලින් කිව්වා වගේ වැරද්දක් කරලා ඒකට දෙන දඬුවමක් විදියට මෙයාව තමන්ගේ ක්ලෑන් එකෙන් පිටමං කරනවා වෙන්න පුළුවන්. ඉතින් තමන්ට මේ ලබා දුන්නු අභ්‍යාසය අසාර්ථක වුණොත් ෆේල් වුණොත් එයාට මරණය හිමි වෙනවා. එහෙම නැත්නම් මරණ දඬුවම ලැබෙනවා කියන දේ තමයි මේ විදියට මෙතනදී මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔන්න ඊළඟට අපි කලින් නොදැක්ක අලුත්ම ක්‍රීචර් කෙනෙක්ව රිවීල් කරලා තියෙනවා. ඒ වගේම මෙයාව අපිට අලුතෙන්ම නිකුත් වුණු පෝස්ට් එකේදීත් දැක බලා ගන්න ලැබුණා. ඉතින් මෙයාගේ මේ තියෙන බොඩි එක ඒ වගේම මෙයාගේ බොඩි ලැන්ග්වේජ් එක බැලුවාම මෙයා සාමාන්‍ය කැරක්ටර් එකකට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට මෙයා අපි දකින වානරයෙක් වගේ ඒ වගේම අලුත්ම ෆේස් එකක් එක්ක අලුත්ම බොඩි එකක් එක්ක තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මෙයා මේ විදියට මේ සෝල්ජර්ගේ ඇඟට පයින් විදියත් එක්ක මෙයාට නිකන් ඇටැක් කරනවට වඩා මෙයාලව මේ බුද්ධිමත් විදියට හසුරවන්න ඒ කියන්නේ බුද්ධිමත් විදියට පහර දීලා බුද්ධිමත් කැරක්ටර් එකක් විදියට හැසිරෙන්න පුළුවන් කියන එකත් රිවීල් කරලා තියෙනවා. ඉතින් මේ කැරක්ටර් එකත් මේ මූවි එක තුලදී ලොකු රෝල් එකක් ප්ලේ කරයි කියලා මට හිතෙනවා. ඊළඟට ඔයාලට මතක ඇති ප්‍රෙඩේටර්ස්ලා ලේසර් බීම් එකක් වගේ ඉලක්කය අරගන්න පුළුවන් වෙපන් එකක් යූස් කරනවා කියලා. ඉතින් ඔන්න ඔය වෙපන් එකම මෙතනදී මේ ප්‍රෙඩේටර්ට ඉලක්ක වෙලා තියෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඉතින් එයා එකෙන් බේරෙන්න මේ ෆෝස් ෆීල්ඩ් එකක් තියෙන ෂීල්ඩ් එකක් යූස් කරනවා කියලා පෙන්නලා තියෙනවා. ඉතින් මේ ෆෝස් ෆීල්ඩ් එක තියෙන ෂීල්ඩ් එකත් ප්‍රෙඩේටර් ෆ්‍රැන්චයිස්
එක තුළ දකින අලුත්ම අලුත් වෙපන්නයක් විදියට පෙන්නලා තියෙනවා. ඊළඟට ඩෙක් කියන ප්‍රෙඩේටර් එයා බලබලා හිටපු මේ සැලැස්ම වගේ දේත් එක්ක එයා එහෙනම් ෆේල් වෙන්නේ නැහැ කියන එක මෙතනදී පැහැදිලි කරනවා. ඉතින් මෙයා මේ බලන් ඉන්න මැප් එක වගේ දේ ඇත්තටම මැප් එකක් නෙමෙයි. ඔයාලට මතකද මම අර කලින් කිව්වා ක්‍රීචර්ගේ සැලැස්මක් දිහා. ඒ කියන්නේ එයාගේ බොඩි එකත් එක්ක එයාගේ ස්වරූපය දිහා තමයි එයා මේ විදිහට බලාගෙන ඉන්නේ. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඉන්නේ එයා නෙමෙයි කියලා. ඉතින් ඔයාලා බලන්න මේ තියෙන ස්පයික්ස් වගේ දේවල් ඒ වගේම මෙයාගේ මේ තියෙන මුහුණේ ස්වරූපයත් එක්ක මේ බොහෝ දුරට ඩෙක් බලාගෙන ඉන්නේ අපි අර කලින් කිව්ව ක්‍රීචර් ගැන. ඉතින් ඒකෙන් තහවුරු වෙන දේ තමයි මෙයාගේ මේ සම්පූර්ණ ප්ලෑන් එකම මේ ප්ලැනට් එකෙන් බේරන එක විතරක්ම නෙමෙයි. මෙයාගේ ප්‍රධානතම මිෂන් එක වෙන්නේ ඒ අපි දැකපු ජයන්ට් ක්‍රීචර්ව ඝාතනය කරලා දාන එක. ඒ වගේම ඊළඟට පෙන්නනවා ඩෙක් තමන්ගේ සෝඩ් එකත් එක්ක මේ ක්‍රීචර්ගේ යටිබඩ වගේ ප්‍රදේශය පලාගෙන වගේ පහරක් කෙල්ල කරනවා. ඒ වගේම තමයි මේ පහරත් එක්ක ඒ ක්‍රීචර්ගේ තියෙන මුහුණේ ස්වරූපය පෙන්නලා තියෙනවා. මෙතනින් රිවීල් වෙන දේ තමයි මේ පහරෙන් උනත් මෙයාට කිසිම ගාණක් නැහැ කියන එක. ඉතින් ඒකම අපිට හිතන දේ තමයි මෙයාට හීලින් ෆැක්ටර් එකකුත් තියනවා වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ තියෙන ඩීටේල්ස් උත් එක්ක ඩෙක්ට විතරක්ම නෙමෙයි අපි මේ ප්‍රෙඩේටර් ෆ්‍රැන්චයිස් එක තුල දැක බලා ගන්න ලැබෙන ප්‍රෙඩේටර් කෙනෙක්ට හම්බ වෙන්න යන ගොඩක් දරුණුතම අභියෝගයේ විදියට අපිට මේක දැක බලා ගන්න ලැබේවි. රයිට්. ඉතින් මෙන්න මේ වගේ ඩීටේල්ස් කිහිපයක් තමයි ප්‍රෙඩේටර් බෑඩ්ලෑන්ඩ්ස් මූවි එක වෙනුවෙන් නිකුත් වුණු ෆයිනල් ට්‍රේලර් එක තුලදී අපිට දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේ ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එක පටන් ගද්දී මම ඔයාලට කිව්වා මේ මූවි එක ගැන අපි බලාපොරොත්තුෙන් හිටපු R-rated කියන දේ දැක බලා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක එක්ක ප්‍රෙඩේටර් ෆෑන් කෙනෙක් විදියට මට තියෙන්නේ නෙගටිව් අයිඩියා එකක්. මේ ගැන ඔයාලා හිතන දේත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඕවරෝල් ගත්තාම මේ ප්‍රෙඩේටර් මූවි එක තුල අපිට දැනට දැක බලා ගන්න ලැබෙන තොරතුරුත් එක්ක මේ මූවි එක හියුමන්ස්ලාගෙන් තොරව සින්තටික්ස්ලා ඒ වගේම විවිධ ක්‍රීචර්ස්ලා ඒ වගේම ප්‍රෙඩේටර්ස්ලා වගේ කැරක්ටර්ස්ලා එක්ක තමයි දැක බලා ගන්න ලැබෙන්නේ. ඉතින් මේක මේ මූවි එක තුල අපිට දැක බලා ගන්න ලැබෙන තවත් ප්‍රධානතම පොයින්ට් එකක්. ඒ වගේම තමයි මේ ප්‍රෙඩේටර් මූවි එක තුලින් වේලන් යුටානි කියන කම්පැනි එක පෙන්නන නිසා ඒලියන් යුනිවර්ස් එකටත් මෙතනින් පොඩි කනෙක්ෂන් එකක් හදලා තියෙනවා. ඉතින් ඔයාලා මේ දේවල් ගැන මොකද හිතන්නේ? ඉතින් මූවි එක බලන්න කලින් මේ ෆයිනල් ට්‍රේලර් බ්‍රේක්ඩවුන් එකට අමතරව මම කලින් අරගෙන ආපු බ්‍රේක්ඩවුන්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ හැම එකක්ම එක්ක ඔයාලට මේ ප්‍රෙඩේටර් ලෝ එක ගැන දැනගන්න ඕන. මේ ක්ලෑන් ලීඩර්ස්ලා ගැන, ප්‍රෙඩේටර් කිං ගැන, ප්‍රෙඩේටර් ප්‍රින්ස් ගැන, ඒ වගේම මෙයාලගේ සමාජ පසුබිම, ඒ වගේම මෙයාලගේ ගෝඩ්ස්ලා ගැන, ඔය වගේ ගොඩක් අය ගැන දැනගන්න ඕන නම් මෙන්න මේ රිවිව්ස් කිහිපය අනිවාර්යයෙන්ම බලන්න. එතකොට ඔයාලට ප්‍රෙඩේටර්ස්ලා ගැන දැනගත යුතු හැම දෙයක්ම වගේ A to Z දැනගන්න පුළුවන් වේවි. රයිට්. ඉතින් අද රිවිව් එක ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන ගමන් අපේ channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. රයිට්. එහෙනම් අපි මේ වගේම තවත් රිවිව් එකකින් මුණ ගැහෙමු. ඔයාලට සුබ දවසක්.